2016ද PR එක හම්බ වෙන්නේ 2016. දැන් ඒ වෙනකොට ඔයාට හොඳ ආදායමක් ලැබෙන්න පටන් අරගෙන තිබුණා. ගෙයක් දොරක් අරගෙන වාහනයක් අරගෙන සැපෙන් සතුටින් ජීවත් වෙන්න පටන් අරගෙන. අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒ කාපු කට්ට ඊට පස්සේ අපි ඇත්තටම අපි සමරන්න ගත්තා. ජීවිතේ ඇත්තටමකුත් නවසීලන්තේ අපි ඊට පස්සේ එන්ජොයි කරන්න ගත්තා ඊට පස්සේ. මොකද මගේ බිරිඳත් එතකොට රැකියාව කරන්න පටන් ගත්තා. එහෙම පටන් ගත්තාම ඉතින් අපිට අතර සල්ලි එනකොට අපි ඒක ඒ ජීවිතේ භුක්ති විඳින්න පටන් ගත්තා. නමුත් ඒකත් මම තව මෙතන මාවම උදාහරණයක් කරගෙන මම කියන්නම්. දැන් නවසීලන්තේ වාහනයක් ගන්නවා කියන එක හරිම ලේසි දෙයක්. අපි හිතමු දැන් BMW එකක් කියලා ඩොලර් 5000 6000 වියදම් කරාම BMW එකක් ගන්න පුළුවන්. 2005 2006 ගේ BMW එකක් ගන්න පුළුවන්. මටත් ආසාව තිබ්බත් ගන්නවා වාහනයක් දැන් කියන එක තිබ්බා. මගේ හාම්පුතාගෙන් මට හම්බුණා උපදෙසක්. එයා කිව්වා මේක මට ඕන නම් මේ වෙලාවේ ෆෙරාරි එකක් ගන්න පුළුවන්. හැබැයි මට අවශ්‍ය නැහැ කිව්වා. මට තියෙන දේ මට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ කිව්වා. ඒක නිසා ඔයා මේ දේවල් වලට ફોකස් කරන්නේ නැතුව මේ අනිත් දේවල් ටික හදාගන්න පුළුවන් තරම් කියලා මාර උපදෙස් දෙයක් මට දුන්නා. මට පොඩි ලැජ්ජාවකුත් ඇවිල්ලා මම හිතන විදිය වෙනස් වුණා. ILTS Overseas Education Private Limited